හෙලෝ යාළුවනේ, දැන් අපි මේ යන්නේ ප්‍රංශයේ පැරිස් නගරයේ හදවතේ අලංකාරයෙන් නැගී සිටින ආක් ඩි ට්‍රියෝෆ් බලන්න තමයි යන්නේ. අර ඔයාලට ඈතින් දිස් වෙන්නේ ආක් ඩි ට්‍රියෝෆ්. එහෙනම් අපි ළඟටම ගිහිල්ලා බලමු එහි සුන්දරත්වය. ඔයාලට පාරෙන් නම් ආක් ඩි ට්‍රියෝෆ් ඇතුළට යන්න අමාරුයි. වම් මාර්ගෙන් තමයි ඔයාලට ඇතුළට යන්න වෙන්නේ. මොකද පාරේ ඉඳලා ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්. පොඩි තීරුවක් තියෙනවා එතනින් ගන්නත් පුළුවන්. මෙන්න මෙතනින් තමයි ආක් ඩි ට්‍රියෝෆ් ඇතුළට යන්නේ. මෙන්න මෙතනින් අනිවාර්යෙන් ඔයාලත් ආක් ඩි ට්‍රියෝෆ් බලන්න ඇතුළට යන්න. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන කරුණක් තමයි මෙන්න මේ හරිය ටිකට් කවුන්ට් එකක් තියෙනවා. ඔයාලට ආක් ඩි ට්‍රියෝෆ් උඩට යනවා නම් මෙතෙන් ටිකට් එකක් අරගෙන ඇතුළට යන්න ඕනේ. නමුත් එතන එහා පැත්තේ පුංචි තීරුවක් තියෙනවා. එතනින් ඇතුළට ගියොත් ඒ අවට සුන්දරත්වය නරඹන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම ෆ්‍රී දෙන්නේ. ඒ නිසා ඔයාලා මේ දෙක පටල ගන්න එපා. ටිකට් අරන් ඇතුළට යනවා නම් එහා පැත්තේ තීරුවෙන් ටිකට් අරගෙන ඇතුළු වෙන්න. මම මේ පිළිබඳව පුංචි විස්තරයක් කරන්න. මේක ලෝකයේ ප්‍රසිද්ධම ස්මාරක අතරින් එකක්. 1806 වසරේදී තමයි නෙපෝලියන් බොනපාට් විසින් මේ ස්මාරකය ඉදිකිරීම ආරම්භ කළා තියෙන්නේ. ඔහුගේ යුද ජයග්‍රහණය සැමරීම සඳහා තමයි විශේෂයෙන්ම මේ ස්මාරකය ඉදි කරලා තියෙන්නේ. අවුරුදු 30කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා මේ ස්මාරකය ඉදි කරලා අවසන් කරන්න. මේ ස්මාරකය පිහිටා තියෙන්නේ චැම්ප් එලීසියස් කියන ප්‍රසිද්ධ මාවතේ අවසානයේ. මේ ස්මාරකයේ උසින් මීටර් 50කට වැඩි මේ ගොඩනැගිල්ල ප්‍රංශයේ වීර සෙබළුන්ට ගෞරවයක් ලෙස ඉදි කරලා තියෙන්නේ. ඉතින් මෙහි බිත්තිවල යුද නාමයන් සහ වීරයන්ගේ නම් කැටයම් කරලා තියෙනවා. ඉතිහාසයේ සහ ගෞරවයේ එකට එක්වන ස්ථානයක් ලෙස මේ ස්ථානය සලකන්න පුළුවන්. මෙන්න මේ ප්‍රදේශය තුල unknown soldier හෙවත් අඳුනා නොගත් සෙබළුගේ සොහනක්ද තියෙනවා. එහි සදාකාලික ගිනි දැල්වමින් පවතින්නේ. යුද්ධයේ ජීවිත අහිමි සියලුම සෙබළුන් සිහිපත් කිරීමට. එහෙනම් අපි දැන් බලමු මේ ආවට සුන්දරත්වය. ඔයාලා මේ ස්මාරකයේ ඉහළට නැංගුවොත් පැරිස් නගරයේ අතිශය සුන්දර දර්ශනයක් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම අයිෆල් ටවර් එක, චැම්ප් එලීසියස් මාවතේ නගරයේ විශාල වීදි වටරවුම ඉතාම අලංකාරවත් ලෙස පේනවා. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම මේ ස්ථානය පැරිස් නගරේ නරඹන්න එන්න. මම කියන්නේ මේක විශේෂයි. ඔයාලා මේක නරඹන්න. ඉතින් ඒ සුන්දරත්වය විඳින්න. ඉතින් අද වන විට ආක් ඩි ට්‍රියෝෆ් කියලා කියන්නේ ප්‍රංශයේ ජාතික අභිමානය නියෝජනය කරන සංකේතයක්. ඉතිහාසය, කලා නිර්මාණය සහ සංස්කෘතිය එකට එක්වන මේ ස්ථානය පැරිසිය වෙත එන ඕනෑම කෙනෙකු අනිවාර්යයෙන්ම දැකිය යුතු ස්ථානයක් ලෙස සැලකෙනවා. එහෙනම් අපි මේ හරිය හිටියා දැන් ඇති කියලා හිතුණා. ඉතින් අපි පොඩ්ඩක් හවස් වෙන නිසා අපි අපාර්ට්මන්ට් එකට යන්න තීරණය කරා. ඒ යන අතරතුරේ අපි බලමු අපිට මොනවද හම්බෙන්නේ කියලා. ඔයාලා පාර මාරු වෙනකොට මේ උමම් මාර්ගයේ ඔස්සේම පාර මාරු වෙන්න. ඉතින් අපි යන අතරතුරේ පොඩි ෂොප් එකක කමන ඒකෙනුත් කෑම එකක් අරගෙන අපි මෙට්‍රෝ එකකට තමයි දැන් මේ යන්න හදන්නේ. ඒ පාර දිගේම යනකොට අපිට ලස්සන කඩවල් දෙපැත්තේ මුණ ගැසුණා. ඒ වගේම තමයි පළතුරු කඩවලුත් හැම තැනම වගේ තියෙනවා ඒ වීඩියෝ වල. ඉතින් හරිම ලස්සනයි. හරිම ලස්සන පළතුරු වලට පේනවා ඇති. කන්න ආසයි හිතෙනවා. ඉතින් අපි ඒවත් බලාගෙන මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒ වීඩියෝ එක ඔයාලට අරන් ඉන්නේ ඩිස්නිලන්ඩ් වල වීඩියෝ එක. ඒක අනිවාර්යයෙන්ම නරඹන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.